වසර 5කට උඩදී මම channel එකක් හැදුවා. ඒකේ මම ගොඩක් සින්දු කිව්වා. ඉතින් සින්දු වලට මම බොහොම ආසයි. සින්දු කියන්න ආසයි. සින්දු අහන්න ආසයි. ඒක නිසා අර කොරෝනා කාලේ මගේ පුතා මට පොඩි ස්ටුඩියෝ එකක් වගේ හදලා දීලා එයා කිව්වා සින්දු කියන්න කියලා. ඉතින් මර මානසික තිබිච්ච පීඩනයත් එක්ක ඒ දවස්වල තිබිච්ච මානසික පීඩනයත් එක්ක මේ සින්දු කිව්වම මට හරි සතුටක් ආවා. ඊට පස්සේ මම දිගට මේ channel එකේ සින්දු කිව්වා. ඒ කියන්නේ Facebook account එකක් හදාගෙන. ඊට පස්සේ ඒ සින්දු මම YouTube එකටත් දැම්මා. YouTube එකක් හදලා ඉතින් ඒ YouTube එකේ සෑහෙන කාලයක් මේ සින්දු තිබ්බා. සමහර අය බලලා තිබ්බා. මම කල්පනා කළා මේ channel එක පොඩ්ඩක් වෙනස් කරලා මේක දේශපාලන channel එකක් විදිහට දිගටම ගෙනියන්න. මොකද හේතුව දේශපාලනඥයන්ට ඉතාම පරිභව කරන channels තියෙනවා. ඉතාම නරක විදිහේ සාමාන්‍යයෙන් දරුවෙකුට බලන්න බැරි තරම් අපහාසාත්මක කතා කරන channels තියෙනවා. ඒවට මම අකමැති කියනවා නෙමෙයි ඒවා අහන්න පුළුවන් ඒවා තමයි. ඒ වෙනසක් වෙලා තියෙනවා රටේ. නමුත් දැන් හොඳම කාලය තමයි දේශපාලනඥයන්ට හරි රජිනදාරන්ට හරි රටට යම් විනයක් කරන මිනිසුන්ට හරි අපහාසාත්මකව නැතුව මිනිසුන්ට සිද්ධි පහදා දීම. ඒකෙදි ඔය ප්‍රබල නරකයි කියන කුණුහරුප කියනවට වඩා මම හිතන්නේ හොඳින් මේ මිනිසුන්ට අමතලා කියවෙන් පස්සේ සමාජයේ පිළිගන්නේ කියන ආකල්පය තුළ තියෙන නිසා මම හිතුවා මේ channel එක දේශපාලන channel එකක් වුණාට සංගමයේ යුතුව අදහස් ප්‍රකාශ කරන්න පහර දීමේදී කිසිම ඒක අනුකම්පාවක් නැහැ අපි. මොකද මම දේශපාලනඥයෙක් නෙමෙයි එකක්. අනික මම මාධ්‍යවේදියෙක්. වසර 25ක විතර වෙලේ ඉඳන් මාධ්‍යවේදියෙක් විදිහට මුද්‍රිත මාධ්‍ය වගේම විද්‍යුත් මාධ්‍ය කියන රූපවාහිනී ක්ෂේත්‍රයක වැඩ කරපු කෙනෙක්. ඉතින් මං ගැන සමහර අය නම් මගේ පින්තූර දැක්කම දන්නවා ඇති. මමගේ කාලේ මං සම්බන්ධව ලිපි පළ වෙලා තිබුණ ප්‍රධාන පුවත්පත්වල ඒ කියලා තිබු සියලුම සිද්ධි සත්‍ය දේවල්. ඒ කියන්නේ දේශපාලනඥයෝ කොයි විදිහද හැසිරුණේ කියන එක අනික දේශපාලනඥයෝ අපේ වගේ අහිංසක මිනිහෙක්ගෙන් කොයි විදිහටද ප්‍රයෝජන ගන්න කියන එකට හොඳම උදාහරණ සපයලා තිබ්බා ඒ ලිපි වලින්. ඒ ගැන කියන්නේ මම ගත්තේ. මම මේ channel එක හදන්නේ මේ රට යන අත මට පේනවා දැන් හුඟක් දුරට හොඳ පැත්තකට යොමු වෙලා කියලා. කියන්නේ පක්ෂයක් විදිහට නෙමෙයි මට නමවත් අවශ්‍ය නැහැ. මේගොල්ලන්ගේ නම නෙමෙයි. ඒ ක්‍රියා කරන ආකාරය බලපුවාම මම වසර 70කට වැඩි ජීවිත කාලයක් ගෙවලා දේශපාලනඥයන් ළඟ රාජකාරී මට්ටමින් රජිනදාරයෙක් විදිහට වැඩ කරලා මම ලැබපු අත්දැකීම් එක්ක තමයි මේ channel එක අපි ඉදිරියේදී වැඩ කරගෙන යන්නේ. ඉතින් මම ඉදිරිපත් කරන වීඩියෝ විවිධ ක්‍රම මාර්ගයෙන් විවිධ තාක්ෂණික ක්‍රම මාර්ගයෙන් තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඒකදී යම්කිසි ප්‍රශ්නයක් තිබ්බොත් අපි ඒක සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි එකක් තියෙනවා. දැන් මගේ වයසත් එක්ක කවදාකවත් වෛරෙන් මේ channel එක ගෙනියන්න අදහසක් නැහැ. අනික මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම හැර මේ මිනිස්සු වෛරයත් ඒකට මුසු කළා. මේ මිනිස්සු වැරදි කර මිනිස්සුන්ට වෛර චේතනාවෙන් බලලා එහෙම යොමු කරලක් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ සත්‍ය දේවල් සත්‍ය හැටියට ඉදිරිපත් කරන්න තමයි මගේ අත්දැකීම් එක බලාපොරොත්තු වෙන්නේ. එකක් මාධ්‍යවේදියෙක් විදිහට මම දේශපාලනඥයෝ ප්‍රශ්න කරපු හැටි රැකියාවක් විදිහට දේශපාලනඥයෝ ළඟින්ම ඇසුරු කළා ඒ මිනිස්සුන්ගේ අදහස් ඇත්තටම රටට ආදරේ මිනිස්සුද මේ දේශපාලනය කරන්නේ කියන එක හැඟීමක් ඇතුව මේ channel එක මම කරන්නේ. ඒක නිසා මේක බලලා තීරණයක් ගන්න මම බොහොම කැමති මේ විවේචනය කරනවා නම් මට හැදෙන දේවල් කියනවා නම්
නැතු මට අපහාස කරනවට නම් මම කැමති නෑ. අපහාස නොකර උපහාසාත්මක දේවල් කිව්වට කිසි ප්‍රශ්නයක් නෑ. ස්තුතියි. හැබැයි මම ආසම සින්දුවක් තියෙනවා. ඒ සින්දුවත් අද මම කියන්න හිතුවා. චුට්ටක් මේ සින්දුවත් අහන්නකෝ. Velisayei Ibi Ambarete Meguna Sudun Piyari Saturichi Magetan Samanula Pauriya Dukasapa Samagalene පිය මහරජුනි අප ගෙපෙනේ රජකනේ අසිනි මෙසි රුදුරු පගවල සුන්නරේ සිව් මහා දෙවිඳුහි නිසිරකවල් ලැබුවේ හිරුටත් කලින් අවදිව කිත්මතු තනුවේ බෝසත් පාරමී ගුණෙනි අපරදුවේ බුද්ධදස් නිරිඳුසේ අත්පෙහෙතක් අදලා පැලයිනි වැටෙත් ගණපති රූපය ඇඳලා තුසිතක ඉසුරු පැලවට සිව් කොන තබලා ලෝතුරු සුවවිඳී අප රජවනු දැකලා ලෝතුරු සුවවිඳී අප රජවනු දැකලා ලෝතුරු සුවවිඳී අප රජවනු දැකලා